ආයිබෝවන් යාළුවනේ ෂව් සිනමැක්ස් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එකකින් මම අද අරගෙන ආවේ Queen Mantis කතාවේ දෙවෙනි එපිසෝඩ් එක. Queen Mantis කතාවේ දෙවෙනි එපිසෝඩ් එක ආරම්භ වෙන්නේ පාසල් හිරිහැර කරන්නන්ගේ පහර දීම් වලට මුහුණ දෙන යොවුන් වියේ පසුවන සූයොල්ගේ අතීත ආවර්ෂණයකින්. ඔහු සටන් කලාවන් දන්නා නමුත් අහම්බෙන්වත් ඔවුන් මරා දැමීමට බිය වෙනවා. ජියන් හෝ ඔහුට උපදෙස් දෙන්නේ පොලිස් නිලධාරියෙකු වීමෙන් මිනිස්සු බේර ගැනීමෙන් තමා ප්‍රයෝජනවත් අයෙකු වන බවයි. දැනට පොලිස් නිලධාරීන් නඩු පවරන්නාගෙන් තොරතුරු පිටවීම ගැන සොයාගෙන තියෙනවා. සූයොල් කිම් සමග නඩු පවරන්නාව හමු වෙන්න යනවා. ඊෂින්ගේ ගොනුව ඔහුගේ කාර්යාලයෙන් අතුරුදහන් වෙලා. මිත්‍රශීලී නමුත් තරමක් වෙනස් ලිපිකරුවෙකු වන සියෝ ගුවන් වසරකට පෙර පැමිණ ඇති බව කියනවා. නඩු පවරන්නා කාලයක් තිස්සේ පවත්වාගෙන ආපු අනාථ නිවාසයක් ඇති බව දැනගන්න ලැබෙනවා. ගුවන් සැබෑ අනාථ දරුවෙකු වුණත් ඔහු විසින් පවත්වාගෙන ආපු අනාථ නිවාසයෙන් පැමිණි බවට බොරු කී බැවින් නඩු පවරන්නා ඔහු ගැන නිලධාරීන්ට කියනවා. එදින රාත්‍රියේ පොලිස් නිලධාරීන් ඔහු ඉන්න තැන සොයා ගන්නවා. නාහී සහ සූයොල් ඇතුළු කණ්ඩායම එහි ගොස් ගුවන් එනකන් රැකගෙන ඉන්නවා. ගුවන් ඉක්මනින් පැමිණියත් ඔහු පොලිස් නිලධාරීන් දැක්කට පස්සේ පලා යනවා. ඔහුව අල්ලගන්න කොච්චර උත්සාහ කළත් ඒකට ඉඩක් ලැබෙන්නේ නැහැ. මංමුලා සහගතව නිලධාරීන් ඔහුගේ ස්ථානයට කඩා වැදෙනවා. එහිදී ඊෂින්ගේ සිට පොලිස් නිලධාරීන් දක්වා සියලු දෙනාගේ ලිපිගොනු සොයා ගන්නවා. හියුක් ඖෂධ කීපයක් සොයා ගන්නා අතර ගුවන්ට බින්නෝන්මාදය ඇති බව ඔවුන් තහවුරු කර ගන්නවා. ඊෂින්ගෙන් ලැබුණු මිනීමරන්නේ කෙසේදැයි උපදෙස් දෙන ලිපි කීපයක්ද ඔවුන් සොයා ගන්නවා. සූයොල් ඇයව හමු වෙන්න යනවා. නමුත් ඇය ඔහුගේ මෙම හැසිරීම ගැන තරවටු කරනවා. ඇය ලිපි ලියූ බව පිළි නොගන්නා අතර මේ විදිහට කොහොමද පොලිස් නිලධාරියෙක් වෙන්නේ කියලා ඇය ප්‍රශ්න කරනවා. කෙටි විමර්ශනයකින් පෙනී යන්නේ ලිපි ගුවන් විසින්ම ව්‍යාජ ලෙස සකස් කර ඇති බවයි. පළවෙනි එපිසෝඩ් එකේදී අපි දැක්කනේ ගුවන් ගැහැණු කෙනෙකුයි ළමයි දෙන්නෙකුයි බැඳලා තියෙනවා. ඒ ඇත්තටම ඔහුගේ පවුල නෙවෙයි. නමුත් ඔහු හිතින් මවාගෙන තියෙන්නේ ළමයින්ගේ තාත්තා ඔහුයි කියලා. ගුවන් මෙම නිවසට යනවා. ඔහු තමා එම දරුවන්ගේ පියා ලෙස හඳුන්වන අතර ඔවුන් සමග කෑම කනවා. ඒත් ඇත්තටම කෑම කන්නේ ඔහු විතරයි. අනිත් අයගේ මූණු සහ අත් බැඳලායි තියෙන්නේ. සැබෑ පියා අතුරුදහන් වී ඇති අතර අම්මා දරුවන්ට කියනවා මේ මිනිස්සයා කියන විදිහටම ඉන්න කියලා. ඒත් මේ දරුවන්ට ලොකු තේරුමක් නැහැ. මේ අතර පොලිස් නිලධාරීන් ඔහුගේ පරිගණකය හැක් කර ඔහුගේ පවුලේ ඡායාරූප එඩිට් කරලා තියෙනවා හොයාගන්නවා. එම දරුවන්ගේ පියාගේ මුහුණ වෙනුවට ඔහුගේ මුහුණ දමා ඔහු මෙම පින්තූර එඩිට් කරලා තියෙනවා. මහල් නිවාසයට ආපසු පැමිණි විට පුතා බොරුවට පෙනී සිටීම ප්‍රතික්ෂේප කරන අතර ඔහු තම පියා බවටද පිළිගන්නේ නැහැ. මේ අතර පවුලේ ඡායාරූපයක් දරුවට දීලා ඔහු කියනවා ඒක ඉරන්න කියලා. දරුවා කියන්නේ ඒක නොකරන බවත් ඔහු නරක කෙනෙකු බවත්ය. ඒ වගේම ඔවුන්ගේ ඇත්තම පියා කොහෙද කියලා ප්‍රශ්න කරනවා. මේ හැම අවස්ථාවකම ඔවුන්ගේ මව දරුවන්ට එහෙම කතා කරන්න එපා කියලා කොච්චර ඒත්තු ගන්නන්න හැදුවත් කුඩා දරුවා එය අහන්නේ නැහැ. ගුවන් ඔහුට දඬුවම් කිරීමට තීරණය කරනවා. ස්තුතිවන්ත වෙන්න පොලිස් නිලධාරීන් නියමිත වේලාවට පැමිණ මිනිසා අත්අඩංගුවට ගන්නවා. අතුරුදහන් වූ පියාවන තේසොක් කියන්නේ ගුවන්ගේ අර්ධ සහෝදරයා බව හෙළිවෙනවා. ඒ කියන්නේ ඔහුගේ අම්මගේ දෙවෙනි කසාදෙන් ලැබුණු දරුවා තමයි තේසොක් කියන්නේ. ඔවුන්ගේ මව රෝහලේදී ගුවන්ව අතහැර දාලා තේසොක්ගේ පියා සමග විවාහ වෙලා තියෙනවා. නාහි ගුවන්ගෙන් ප්‍රශ්න කිරීමට උත්සාහ කරනවා. එතකොට ඔහු ඇගේ ඔටිසම් රෝගයෙන් පෙළෙන පුතා අතහැර දැමූ ආකාරය ගැන ඇයට කියනවා. ඇයට බොහෝ කේන්ති යන අතර ඇය ඔහුට බැන වදිනවා. කොහොම වුණත් ගුවන් එහෙම කළේ සූයොල් එක විතරක් තනියම ඊෂින් ගැන කතා කරන්න ඕන නිසායි. එම කුටියේ කැමරා පවා ඕෆ් කරලයි ඔවුන් කතා කරේ. මේ කොහොම වුණත් සූයොල්ට ඔහුගේ කටින් තේසොක් ගැන හෝඩුවාවක් හොයා ගන්න බැරි වෙනවා. තේසොක් සිටින ස්ථානය පිළිබඳ කිසිදු හෝඩුවාවක් නොමැති බැවින් ජියන් හෝ ගුවන් සහ ඊෂින් අතර හමුවක් යෝජනා කරනවා. ඇය කෙරෙහි විශ්වාසය තැබීමට අකමැති නිසා
සූයොල්ලයට කැමති බවක් නම් පෙනෙන්නට නැහැ. වෙනත් තැනක සූයොල්ගේ බිරිඳ සහ ඇගේ මිතුරිය වෙන අරා සෙරමික් චිත්‍රාගාරයේ වැඩ කරන ගමන් ඉන්නවා. ඔවුන් ඔහුගේ අම්මගේ ප්‍රශ්න නිසා සූයොල්ට දරුවන් අවශ්‍ය නොවන බව කතා කරනවා. සූයොල් හීනෙනුත් එයාගේ අම්මට කතා කරන බව ජුන්යොන් කියද්දී අරා විහිළු කරනවා. ගුවන් ඉෂින් හමුවීම ගැන සතුටු වන අතර ඇය ඔහුට සහනයක් ලබා දෙනවා. නමුත් ඇය ඔහුගේ ඝාතන පිළිබඳ විස්තර ඉල්ලා සිටින විට ඔහු පසුබට වෙනවා. ඔහු අනුකරණය කරන්නා නොවන බව ඇය තේරුම්ගෙන ඔහුට ඇමක් දෙනවා. තේසොක් මරන්න බෑ කියලයි ඊෂින් ගුවන්ට දිගින් දිගටම කියන්නේ. ඔහු කියනවා තේසොක් මැරිලා වෙන්න ඇති කියලා. ඒත් මෙතනදී ඔහු ඔහුව මැරුවා කියලා කියන්නේ නැහැ. ඒ නිසා ඔහු ජීවතුන් අතර ඉන්න අවස්ථාවක් තියෙනවා. මොකද ඔහු කියන්නේ තේසොක් මැරිලා වෙන්න ඇති කියලයි. ඊෂින් ඔහුව පහත් කරලා කතා කිරීම නිසා කලකිරුණු ඔහු සූයොල්ගේ අනන්‍යතාවය හෙළි කරන බවට තර්ජනය කරනවා. මෙහිදී ඊෂින් ඔහුව මරා දැමීමට උත්සාහ කරන අතර පොලිස් නිලධාරීන් මැදිහත් වීමට සිද්ධ වෙනවා. ඇය සූයොල්ට ගුවන්ව මරා දැමීමට ඕන කියන හේතු ගැන්වීමට උත්සාහ කරන්නේ ගුවන් සියල්ල හෙළි කරොත් සූයොල්ට ප්‍රශ්නයක් වෙන නිසායි. අවුල් සහගත තත්ත්වය තුළ ගුවන් ආරක්ෂකයාගේ තුවක්කුව අරන් දුවන්න උත්සාහ කරනවා. ඉදිරිපස මිදුලේදී ඔහු මානසික අවපීඩනයට පත්ව තමාටම වෙඩි තියාගන්නවා. සූයොල්ට වෙඩි තබා ඇති බව සිතීමෙන් ඊෂින් බොහෝ බියට පත්වෙනවා. ගුවන් රෝහලට ඉක්මනින් ගෙන යන අතර සූයොල්ට ඔහුගේ අම්මා කියපු දේවල් ගැන හිතෙනවා. ආරවුල ගැන නොදැන නාහී ප්‍රශ්න කිරීම නැවත ආරම්භ කිරීමට තීරණය කරනවා. ගුවන් රෝහලට ගෙන ගොස් ඇති බව දැනගත් විට ඔවුන් කලබල වෙනවා. මේ අතර තේසොක් ගුවන් පොඩි කාලෙම අතහැර දාලා ගියපු රෝහලේ ඇත කියලා සූයොල් සැක කරනවා. ගුවන් ළඟ රෝහලේ ඡායාරූප ටොන් ගණනක් ඇති අතර ප්‍රධාන චරිතය තවත් චරිතයක ජීවිතය ගත කරන ආකාරයේ නවකතාවක් ඔහු ළඟ තිබිලා හම්බෙනවා. සුන්ගියු සූයොල් කියපු දේ ප්‍රතික්ෂේප කරනවා. නමුත් නාහී සූයොල්ට සහාය දක්වනවා. ඔවුන් රෝහල වෙතට දිව ගොස් සෑම අස්සක් මුල්ලක් නෑරම සොයනවා. ප්‍රතිඵලයක් නැති තැන සුන්ගියු ඉල්ලා සිටින්නේ කාලේ නාස්ති කිරීම නවත්වන ලෙසයි. නාහීද සොයන වැටේ අතහැර දාලා තියෙන බව පේනවා. ඊෂින්ගේ තුන්වන ගොදුර දියේ ගිලී මිය ගොස් ඇති බව සිහිපත් කරමින් සූයොල් කාර්ය මණ්ඩලයෙන් ප්‍රශ්න කර ඔවුන්ට කලින් සොයාගන්න බැරි වුණු රෙදි සෝදන යන්ත්‍රයක් ගැන දැනගන්නවා. ඔහු ඒ සොයා දුවන අතර කණ්ඩායමේ අයද ඔහු පස්සෙන් යනවා. ඔහු රෙදි සෝදන යන්ත්‍රයක් ඇතුළේ ඉන්න තේසොක්කු සොයා ගන්නවා. සූයොල් ඔහුට CPR ලබා දෙනවා. CPR කියන්නේ පපුව මතට දැඩි තෙරපුමක් යොදමින් කරන ප්‍රතිකාර ක්‍රමයක්. සූයොල්ගේ උත්සාහයට පින් සිද්ධ වෙන්න තේසොක් නැවත හුස්ම ගන්න පටන් ගන්නවා. ක්වීන් මැන්ටිස් දෙවනි එපිසෝඩ් එක අවසානයේ ඊෂින් ඇගේ කටේ කොළ සඟවාගෙන ඇති බව අපට පෙන්වනවා. ඒ වගේම ඉන්පසු ඇය ඒවා නාන කාමරයේ බොරු සිවිලිමක් උඩ ගබඩා කරලා සිනාසෙනවා. මෙතනින් ක්වීන් මැන්ටිස් කතාවේ දෙවෙනි එපිසෝඩ් එක අවසන් වෙනවා. තුන්වෙනි එපිසෝඩ් එකෙන් හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.